ඔන්න ඉතින් ළමයි අදත් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Easy Japanese YouTube channel එකට. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ගානිපාතේ තවත් එක් කොටසක්. ඒ කියන්නේ වකාරිමස්. මේ තේරෙනවා කියන වචනය සමග ගානිපාතේ භාවිතා වෙනවා. ඒ කියන්නේ මේ වචනේට පෙර. මෙන්න මේකෙන් වාක්‍ය හදන්න කලින් ළමයි අපි මුලින්ම බලමු අලුත් වචන කියන්නේ මේවා ඔයගොල්ලෝ කලින් ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙනගෙන තියෙන වචන ටික අපි නැවත වතාවක් රිවයිස් කරගෙන වාක්‍ය ටිකක් හදන විදිය බලමු. පළවෙනි එක ඉංග්‍රීසි භාෂාවට අපි කියනවා ඒයිගෝ. ඊළඟට ජපන් භාෂාවට කියනවා නිහොන්ගෝ. ඒයිගෝ නිහොන්ගෝ. ඊළඟට දෙමළ භාෂාවට කියනවා තමිරුගෝ. තමිරුගෝ. දැන් අපි වචන තුනක් ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු වාක්‍ය කීපයක් හදන්නේ කොහොමද කියලා. දැන් පළවෙනි වාක්‍යය දීලා තියෙන ඕගොල්ලන්ට ළමයි ඔයාට ඉංග්‍රීසි තේරෙනවද? ඔයා කියලා කියන්නේ ආනතනේ. ආනත මෙයා වාක්‍ය කතෘ නිසා යාට පිටිපස්සෙන් වානිපාතය භාවිතා වෙලා තියෙනවා. ඒත් එක්කම ඒයි ගොගා වකරිමස්කා අනතවා ඒයි ගොගා වකරිමස්කා ඔයාට ඉංග්‍රීසි තේරෙනවද? ඔන්න වකරිමස් කියන වචනයට කලින් ගානිපාතය භාවිතා වෙලා තියෙනවා. ඒත් එක්කම වකරිමස් වලට අවසානයේ කානිපාතය භාවිතා වෙලා තියෙන හේතුව ප්‍රශ්නයක් අහනවා තේරෙනවද කියලා. අන්න ඒකයි කානිපාතය භාවිතා වෙලා තියෙන්නේ. ජපන් හිරංගන අකුරු බැරි ළමයින්ට මේ රෝමජි අක්ෂර වලින් තියෙන වාක්‍ය කියව ගන්න පුළුවන්. ඊළඟට ඔහුට ජපන් භාෂාව තේරෙන්නේ නැහැ. කාරේවා නිහොන්ගෝගා වකරිමසෙන්. කාරේවා නිහොන්ගෝගා වකරිමසෙන්. කාරේ කියන්නේ ඔහු. ඊට පස්සේ මෙන්න වකරිමසෙන් කියන එකට කලින් ගානිපාතය භාවිතා වෙලා තියෙනවා. මේක වකරිමස් කියන එක්කෙනා මොන ස්වරූපෙන් හිටියත් එයාට කලින් ගානිපාතය භාවිතා වෙන කියන්නේ ප්‍රශ්නයක් ඇහුවත් වකරිමස් වල නෙගටිව් ෆෝම් එක තිබ්බත් මොන විදියට තිබ්බත් ගානිපාතය භාවිතා වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඊළඟට අවසාන වාක්‍ය විදියට කානෝජෝවා තමිරුගෝගා වකරිමස්. කානෝජෝවා තමිරුගෝගා වකරිමස්. කානෝජෝ කියලා කියන්නේ ඇයට දෙමළ භාෂාව තේරෙනවා. ඔන්න වකරිමස් වලට කලින් ගානිපාතය භාවිතා වෙලා තියෙනවා. කනජ වලට පස්සේ වානිපාතය භාවිතා වෙලා තියෙන්නේ වාක්‍ය කතෘ කනජෝ නිසා. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට වකරිමස් ඒ කියන්නේ ගානිපාතේ වකරිමස් එක්ක භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි ඇති කියලා ළමයි. සියලු දෙනාටම සුබ දවසක්.